අවසන් මම සුරාශ්‍රී ගුණවර්ධන රෙකෝඩ් එකේ මේ වදිනවනේ 2005 ජූලි මාසයේ 22 වෙනිදා සිකුරාදා සුබසෙත පත්‍රයේ මුල් පුවතින් මම අනාවරණය කරනවා 2005 නොවැම්බර් මාසයේ 17 වෙනිදා ජනාධිපතිවරණයෙන් ඊළඟ බමර කැරකුම රැල්ලටද වැල්ලටද කියන මාතෘකාව ඔස්සේ දිනන්නේ කවුද කියලා මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා 2005 අගෝස්තු මාස 12 වෙනිදා මම අනාවරණය කරනවා ඒක දන්ද සටනක් වෙනවා එතුමා 2005 නොවැම්බර් මාසේ 17 වෙනිදා ජනාධිපතිවරණයෙන් දිනනයි කියලා 2005 ඔක්තෝබර් මාසේ 14 වෙනිදා සුබසත පත්‍රයේ මුල් පුවත මහින්දට ජනපතිවරම ඒකාන්තයි මගේ ප්‍රකාශය ඒ වගේම ඉෂ්ටසිත වුණා 2005 ජනාධිපතිවරණ චන්ද කොමසාරිස්තුමා උසාවිය යනවා ජනාධිපතිවරණ දිනේ ඉල්ලා මම 2005 සැප්තැම්බර් මාසේ 9 වෙනිදා සුබසත පත්‍රයේ මුල් පොතින් ප්‍රකාශ කරනවා 2005 නොවැම්බර් මාසේ 15ත් 20ත් අතර මේ ජනාධිපතිවරණය පැවැත්වෙනවා කියලා. ඒවා සත්‍ය වුණා සැබෑ වුණා. ජ්‍යොතිෂයේ සැබෑවේ මහින්ද ජනපතිය. මගේ මුල් පොත සුබසත පුවත්පතේ පළ කර මේ ඔක්කොම කරේ ජ්‍යොතිෂයේ දිනවන්න මට දෙනන්න නෙවෙයි. තත්කාල ශාස්ත්‍රීය එතුමාගේ ජයග්‍රහණය පිළිබඳව මම ප්‍රකාශයට පත් කරා. දේශපාලනයේ පමණක් නෙවෙයි කොටි ත්‍රස්තවාදය පිළිබඳව මේක 2009 ඉවර වෙනවාය කියලා 2008 දෙසැම්බර් මාසේ 26 වෙනිදා සුබසත පත්‍රයේ මුල් පොතින් අනාවරණය කරා සිරිලතම සිය දජෙන් ඩබල් කියන මාතෘකාව ඔස්සේ විශේෂ විස්තරයක් කරා. මේ ලිපියට අමතරව ලිපි රාශියක් මම ප්‍රකාශයට පත් කළා ප්‍රභාකරන්ගේ අවසානය හා සම්බන්ධයෙන්. ප්‍රභාකරන්ගේ අවසාන හුස්ම කියන ග්‍රන්ථයේ මගේ ලිපි එකතුවක් මම ප්‍රකාශයට පත් කරනු ලැබුවා. මේ ජ්‍යොතිෂය ජයගන්නට කටයුතු කරපු පුජ්‍යලයක් මම කාටවත් කඩ යන්නේ නැහැ. 2010 අවුරුද්දේදී 2012 ලෝක විනාශයක් වෙනවා කියලා බීතියක් නැවුවා මේ රට පුරාම 2010 6 වෙනි මාසේ 4 වෙනිදා සුබසිත පත්‍රයේ අවසාන පිටුවේ 2012 ලෝක විනාශ බීතිය කියන මාතෘකාව ඔස්සේ 2012 ලෝක විනාශයක් වෙන්නේ නැහැ කියලා මම කිව්වා 2017 අවුරුද්දේ නැවතත් ලෝක විනාශයක් පිළිබඳව මහා විනාශයක් වෙනවා කියලා පිළිබඳ ප්‍රචාරය ගියා 2017 නොවැම්බර් මාසේ 3 වෙනිදා සුබසිත පත්‍රයේ මුල් පොතින් මහා විනාශ ප්‍රචාරය ගොතා වනස්කල්පිතක් කියන මාතෘකාව ඔස්සේ ඒ ප්‍රකාශය වැරදි කියලා අනාවැකියක් කිව්වා 2017 ඉඳලා අවුරුදු නැකත් හා සම්බන්ධයෙන් මම විශාල ප්‍රචාරයක් ගෙනියන වැරදි කියලා 2019 අවුරුද්දේ අප්‍රේල් මාසේ මේ තීච්ච මේ අවුරුදු නැකතෙන් රටේ විශාල විනාශයක් වෙනවා කියලා මම කිව්වා මේ ගෙනාපු වැඩපිළිවෙල ඒකෙදී පාර්ලිමේන්තුව නොසන්සුන් වෙනවා කියලා දේශීය පුවත්පතේ 2018 පස්වෙනි මාසේ 27 වෙනිදා ඉරිදා මම මේ ප්‍රකාශය කරේ ඒක සත්‍ය වුණා 2019 අවුරුදු නැකත නිසා බැංකු 1037ක් ග්‍රාමීය බැංකු 1037ක් වහන් වුණා විශාල පාඩුවක් රජයට සිද්ධ වුණා විශාල ගිනිවිතක් පෙන්වා දුන්නා මම 2019 අප්‍රේල් මාසේ 11 වෙනිදා හිරු නාලිකාවේ බලයේ වැඩසටහනේ මේ නැකතේ තියෙන විපාක පිළිබඳව මම ප්‍රකාශ කරා ජනාධිපතිතුමා 2015 දී එල්ලුම් ගහගෙන කියන්න පටන් ගත්තා 2015 10 වෙනි මාසේ 4 වෙනිදා ඉරිදා දේශීය පුවත්පතේ 8 වෙනි පිටුවේ මම ලියනවා රටම කෑ ගැහුවත් එල්ලුම් ගහ එන්නේ නැහැ කියලා මගේ අනාවැකි සත්‍ය වුණා අද කාලෙන් තුර එල්ලුම් ගස් නැහැ 2018 අවුරුද්දෙත් මේ එල්ලුම් ගහ එන්නේ කියලා කෑ ගහනකොට මේ වසරේ එල්ලා මැරීමක් වෙන්නේ නැහැ ඒ මගේ ප්‍රකාශය අද දක්වා එල්ලුම් ගහක් නැහැ 2019 සැප්තැම්බර් මාසේ 16 වෙනිදා පාත්පත් ලබන්නා වූ ජනාධිපතිවරණයේදී කවුද ජනාධිපතිවරයා වශයෙන් පත් කරන්නේ කියලා මීළඟ ජනපති පත් කරන්නේ විශ්ව ශක්තියෙන් එය කවුරුවක් කරන දෙයක් නෙවෙයි ඒ මම දේශීය පත්‍රයේ පළ කරපු ලිපියක් ජනනායක වෙන්න හැමෝටම පුළුවන්කමක් නැහැ ඒකට ගහපීටීමක් තියෙන්න ඕනේ ඒ පිළිබඳව නායකින්ගේ කේන්ද්‍ර පරීක්ෂා කරලා නායකත්වයට පත් වෙන්න පුළුවන් මෙන්න මේ ගහපීටීම් තියෙනවා නම් පමණයි කියලා මම කිව්වා 2019 ඔක්තෝබර් මාසේ 27 වෙනිදා ජනනායකයෙක් විය හැකිදයි කේන්ද්‍රයෙන් තේරුම් ගන්න කියනා වූ මාතෘකාව ඔස්සේ කතා කරා 2019 ජනාධිපතිවරණය හා සම්බන්ධයෙන් ජනාධිපතිවරයා තෝරාපත් කරගන්නේ ග්‍රහයන් කියන මාතෘකාව යටතේ මෙතෙක් ජනාධිපතිවරණ ඉතිහාසයේ ජනාධිපතිවරු පත් වෙච්ච ඒ ජන්ම පත්‍රවල තියෙනා වූ සුවිශේෂී සටහන් පිළිබඳ විශේෂ විස්තරයක් දේශීය පත්‍රයේ මම පළ කරනු ලැබුවා 2019 නොවැම්බර් මාසේ 16 වෙනිදා මේ සිදුවීම් මාලාව අනුව ලෝක ඉතිහාසයේ
මොන පරීක්ෂණයක්වත් කරලා නැහැ කිසිම කෙනෙක් ජනාධිපතිවරයෙක් පත් වෙන්නේ කොහොමද කියලා. ලංකා ඉතිහාසයේ කිසිම කෙනෙක් පරීක්ෂාවකට භාජනය කළ නැහැ ජනාධිපතිවරුන් පත් වෙච්ච ආකාරයක් හා සම්බන්ධයෙන් මම මේ පරීක්ෂණ සිද්ධ කරා. ඉන්දීය බිරුගු නන්දන නාඩි සිද්ධාන්ත ඔස්සේ මගේ පරිශ්‍රණය ගලාගෙන යනවා. මේ ඉන්දීය බිරුගු නාඩි සිද්ධාන්ත වල තියෙනවා ගැප් වෙනවා එක සිද්ධාන්තයක් පුජ්‍යලයාගේ උත්පත්ති දිනේදී පැවතුනා නම් යම්කිසි ආකාරයකින් සෙන්සුරු ග්‍රහය යම්කිසි දිශාවක හිටියා නම් ගුරු ග්‍රහය යම්කිසි දිශාවක හිටියා නම් ඒ දිශාවට ගෝචර වශයෙන් ඒ පුජ්‍යලයාගේ ජන්මපත්‍රයේ ගෝචර සනි ගුරු දෙන්න ආවනම් ඒ පුජ්‍යලයාට තනුතු තානාන්තර රැකියා ඒ වගේම ජයග්‍රහණ ක්‍රීඩා ජයග්‍රහණ මැතිවරණ ජයග්‍රහණ ආදී වශයෙන් ජයග්‍රහණ සැලසෙන්නේ කියලා. ඒ સિદ્ધાંතය ඔස්සේ තවත් સિદ્ધાંතයේ පරිශ්‍රණය යෙදීගෙන යද්දී 1906 9 වෙනි මාසේ 17 වෙනිදා ජන්ම ලාභය ලබාපු ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා 1978 පෙබරවාරි මාසේ 4 වෙනිදා ප්‍රථම විධායක ජනාධිපතිවරයා වශයෙන් දියුරුම් දෙනවා. එතුමාගේ උත්පත්ති ජන්ම කේන්ද්‍රයේ බස්නාහිර දිසාවේ සනි ගුරු දෙන්නා ක්‍රියාත්මක වෙනවා. තැන්පත් වෙලා ඉන්නවා. ඒ ප්‍රථම විධායක ජනාධිපතිවරයා වශයෙන් එතුමා දියුරුම් දෙන අවස්ථාවේදී මෙන්න සනි ගුරු දෙන්නා බස්නාහිර සහ නැගෙනහිර දිසාවේ සිටමින් ඉන්දීය බිරුගු නන්දන සිද්ධාන්ත සනාථ කරමින් එතුමා ඒකාන්ත වශයෙන්ම නියත ජනාධිපතිවරයා බවට පත් වුණා. 1982 10 වෙනි මාසේ 20 වෙනිදා ජනාධිපතිවරයන් එතුමා ජය ලබනවා. ඒ ජය ලබනකොට එතුමාගේ ජන්මපත්‍රයේ බස්නාහිර දිසාවේ තැන්පත් වෙලා හිටියා වූ සෙනසුරු සහ ගුරු ග්‍රහයා කියන වූ ග්‍රහයන් යුවල ගෝචර වශයෙන් බස්නාහිර දිසාවේ ගමන් කරනවා. ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමාගේ දියුරුම් කාලයේ දෙවන වතාවට දීර්ඝ කරගත්තා 1988 පෙබරවාරි මාසේ 4 වෙනිදා. එදා දවසේදී එතුමාගේ ජන්මපත්‍රයේ බස්නාහිර දිසාවේ මේ පෙන්නන්නේ රවුමෙන්ගේ බස්නාහිර දිසාව මේක සෙනසුරා ගෝචරය වුණා. අන්න බිරුගු නන්දනාඩි සිද්ධාන්තය සාතුමා ඒකාන්ත වශයෙන් නියත ජය එතුමාට වුණා. 1924 6 වෙනි මාසේ 24 වෙනිදා ආර් ප්‍රේමදාස ජනාධිපතිතුමා උත්පත්ති ලැබලා තිනවා. එතුමාගේ ජන්මපත්‍රයේ බස්නාහිර දිසාවේ සෙනසුරු උතුරු දිසාවේ ගුරු ග්‍රහයා තැන්පත් වෙලා හිටියා. එතුමා 1988 12 වෙනි මාසේ 19 වෙනිදා ජනාධිපතිවරයෙන් ජය ලබනවා. එදා දවසේ අන්න ගුරු ග්‍රහයා දකුණු දිසාවේ සෙනසුරු ග්‍රහයා නැගෙනහිර දිසාවේ සිටමින් ඉන්දීය බිරුගු නන්දන නාඩි සිද්ධාන්ත පරිශ්‍රණ මාලාවේ මගේ පරිශ්‍රණය තවත් ඒකාන්ත වශයෙන්ම නියත ජයපත්පත් කරගත්තා වූ තත්ත්වයක් පෙන්වුම් කරනු ලැබුවා. ඩී.බී. විජේතුංග ජනාධිපතිතුමා 1916 පෙබරවාරි මාසේ 15 වෙනිදා ඉපදෙලා එතුමාගේ ජන්මපත්‍රයේ උතුරු දිසාවේ ගුරු ග්‍රහයා බස්නාහිර දිසාවේ සෙනසුරු ග්‍රහයා තැන්පත් වෙනවා. හදිසියෙම 1993 5 වෙනි මාසේ 1 වෙනිදාත් 6 වෙනිදාත් අතර කාල සීමාවේදී සෙනසුරු ග්‍රහයා බස්නාහිර ගුරු ග්‍රහයා දකුණු දිසාවේ සිටියා. එතුමා ජනාධිපතිවරයා වශයෙන් දියුරුම් දුන්නා. චන්ද්‍රිකා මැතිණිය 1945 6 වෙනි මාසේ 29 වෙනිදා උත්පත්ති ලැබලා ඉන්නවා. ඒ උත්පත්ති ලබන වෙලාවේ නැගෙනහිර දිසාවේ ගුරු ග්‍රහයාත් බස්නාහිර දිසාවේ සෙනසුරු ග්‍රහයාත් ඉන්නවා. 1994 11 වෙනි මාසේ 9 වෙනිදා එතුමිය ජයග්‍රහණය ලැබනවා. ජනාධිපතිවරණයේදී ශනි ගුරු දෙන්නම මේ රැකියා කාර්ක සෙනසුරා දෙන්නම ඉන්නවා බස්නාහිරේ. එතුමිය 1999 දෙසැම්බර් මාසේ 21 වෙනිදා තීච්ච මැතිවරණයෙන් ජය ලබනවා. ජනාධිපතිවරණයෙන් සෙනසුරු ග්‍රහයා සහ ගුරු ග්‍රහයා නැගෙනහිර දිසාවේ සිටමින් බිරුගු නන්දන නාඩි සිද්ධාන්තය එයා ඒ කාර්යවසෙම නීතිය ලබා දුන්නා. 1945 11 මාසේ 18 උත්පත්ති ලැබලා තියෙන මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ උත්පත්ති කේන්දරයේ සෙනසුරු ග්‍රහයා උතුරු දිසාවේ ගුරු ග්‍රහයා දකුණු දිසාවේ ක්‍රියාත්මකයි. 2005 11 මාසේ 17 වෙනිදා එතුමාගේ ජන්මපත්‍රයේ රැකියාකාරක සෙනසුරා උතුරේ ක්‍රියාත්මක වුණා. ඒකාන්තයෙන්ම නියත ජය ළඟා කර දුන්නා. 1945 11 මාසේ 18 උත්පත්ති ලැබලා තියෙන මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ උත්පත්ති කේන්දරයේ සෙනසුරු ග්‍රහයා උතුරු දිසාවේ ගුරු ග්‍රහයා දකුණු දිසාවේ ක්‍රියාත්මකයි. 2005 11 මාසේ 17 වෙනිදා එතුමාගේ ජන්මපත්‍රයේ රැකියාකාරක සෙනසුරා උතුරේ ක්‍රියාත්මක වුණා. ඒකාන්තයෙන්ම නියත ජය ළඟා කර දුන්නා. එතුමා දෙවෙනි වතාවට 2010 ජනවාරි මාසේ 26 වෙනිදා ජනාධිපතිවරයෙන් ජය ලබනවා. ගෝචර සෙනසුරු ග්‍රහයා දකුණු දිසාවේ හිටියා. ඉන්දීය බිරුගු නන්දන නාඩි සිද්ධාන්තයේ කාන්ත වශයෙන් ක්‍රියාත්මක වුණා. නියත ජය ලබා දුන්නා.
මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා 1951 9 මාසේ 3 වෙනි උත්පත්තිය ලබනකොට එතුමාගේ ජන්මපත්‍රයේ සෙනසුරුදායා දකුණු දිශාවේ ගුරු ග්‍රහයා උතුරු දිශාවේ ක්‍රියාත්මක වුණා. එතුමා 2015 ජනවාරි මාසේ 8 වෙනිදා ජනාධිපතිවරෙන් ජය ලබනවා. ගුරු ග්‍රහයා සහ සෙනසුරු ග්‍රහයා කියන ග්‍රහ යුවලම ඔන්න උතුරු දිශාවේ පිහිටමින් එතුමා ජනාධිපතිවරයා බවට ඒකාන්ත වශයෙන්ම නියත වශයෙන්ම පත් කරනවා ග්‍රහ බලවේගයේ විසින් 2019 6 ඔන්න එතුමා 2015 ජනවාරි මාසේ 8 වෙනිදා ජනාධිපතිවරෙන් ජය ලබනවා. ගුරු ග්‍රහයා සහ සෙනසුරු ග්‍රහයා කියන ග්‍රහ යුවලම ඔන්න උතුරු දිශාවේ පිහිටමින් එතුමා ජනාධිපතිවරයා බවට ඒකාන්ත වශයෙන්ම නියත වශයෙන්ම පත් කරනවා ග්‍රහ බලවේගයේ විසින් 2019 6 දිනක් පිළිවෙලව මම මේ පරීක්ෂණය කළා මේ දක්වා කතා කළ මේ කිව්වේ මේ સિદ્ધාන්තසේ ගලාගෙන එනකොට 2019 නොවැම්බර් මාසේ 16 වෙනිදා තියෙන ජනාධිපතිවරණයේදී 1949 6 වෙනි මාසේ 20 වෙනිදා උත්පත්ති ලබා සිටිනා වූ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති අපේක්ෂකවරයාගේ ජන්මපත්‍රයේ සෙනසුරු ග්‍රහය නැගෙනහිර දිශාවේ ඉන්නවා. ඒ වගේම මේ 2019 11 වෙනි මාසේ 16 වෙනිදාට සෙනසුරු ග්‍රහය සහ ගුරු ග්‍රහය නැගෙනහිර දිශාවේ ගෝචරය වෙනවා. මේ ගෙනාවා වූ මේ පරිේශණය තුලින් ලෝකේ ප්‍රථම පරිේශණය මේ ජනාධිපතිවරුන් පිළිබඳව ලංකාවෙන් ඉදිරිපත් වෙන මම මනංගාවාගේ ජනාධිපතිවරයා බවට පත්වීම පිළිබඳව මේ විදිහේ ලිපි ලියලා තිනවා. මම ප්‍රකාශ කරන්නේ ජනාධිපතිවරු 6 දෙනෙක් පත් කර ගන්නට ශ්‍රී ලංකාවේ ජනතාව මෙහෙයුවේ මෙන්න මේ ග්‍රහ ශක්තියක් විසින් 2019 11 වෙනි මාසේ 16 වෙනිදා පැවැත්වෙනා වූ ඒ ජනාධිපතිවරණයේදී ජනාධිපති අපේක්ෂකයා වශයෙන් ඉදිරිපත් වන ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා බෙල්ල ගියත් සත්‍ය අනාවකී පවසනවා වගේම මම ප්‍රකාශයට පත් කරන්නේ ඔහු නියත වශයෙන්ම ජනාධිපතිවරයා වෙන්නේ කියලා. මේක කාටවත් කඩේ යන කතා කරනව නෙවෙයි ජ්‍යොතිෂය දිනවන කතා කරන්නේ. මෙතෙක් කාලයක් කියාවේ හරි කියලා තියෙනවා. මේක වරින්ද කියන්නේ මම දන්නේ නෙවෙයි. මං කියන්නේ ජ්‍යොතිෂය ඉගෙන ගන්න අයවලුන්ට පරිේශන ජ්‍යොතිර්වේදීන්ට කේන්ද්‍ර හරහා මම පරිේශනයක් කරලා මගේ පරිේශන ඉදිරිපත් කළා. මේ ඔක්කොම කිව්වේ මැතිතුමනි ලංකාවේ කොයිතරම් ජනතාව ඉපදුනත් ඒ උපදින කාල වකවානුවේදී යුග පුරුෂයෙක් බිහි කිරීම ග්‍රහ ශක්තිය විසින් සිද්ධ කරනවා. ලංකා කේන්ද්‍රය ගැන කතා කරොත් මැතිතුමනි මම අදහන ලංකා කේන්ද්‍රය මකර ලග්න භූමි ප්‍රක්ෂේපණ කේන්ද්‍රය. මම කුම්භ ලග්නේ ගන්නෑ. හා? 94 මම දැන් මේ පෙන්නුව ටික තමයි තියෙන්නේ මගේ ගාව. ඒ මැතිතුමනි මම පත්‍ර විවේචනය කරන්නේ මගේ පරිශ්‍රණයක් අනුව මම ජ්‍යොතිෂයට අදාළ මම පාරම්පරික ජ්‍යොතිර්වේදියේ මගේ පියාගෙන් ආපු දැනුම ඊට පස්සේ මම ආයි නවක ජෝතිෂ උගතුන්ගෙන් විශේෂයෙන් අතුරු මංචනායක ආචාර්යතුමාගෙන් අධ්‍යයනය කළා ඒව පරිශන භාජනය කළා මම පරිශන ගමනක් යන්නේ මට අවශ්‍ය වෙන්නේ මේ ජ්‍යොතිෂයේ තියෙන වූ දත්ත කියාපෑම පමණයි ඒ ජන්මපත්‍රවල තියෙන තත්ත්වයට අදාළව මට පේන්නේ කියලා මෙයා දිනනවා කියලා ඒ වෙලාව මම කියලා තියෙනවා මැත්තුමනි මට එච්චරයි අදාළ නැහැ වෙන කිසි දෙයක් මම මෙතන ඉතිපත් කේ ඒක විතරයි මාධ්‍යවේදීන්ගෙන් බේරෙන්න බෑනේ උන්ට අහන්නේ. අවක දැන් ඔයා ගත්තනේ.